කොහොමද ඉතින් යාළුවනේ මේ කොම්ප්‍රෙසර් එයාට පෙයාර් කරන ගමන් හිටියේ 2500 පීසර් එක. මේ තමයි කොම්ප්‍රෙසර් එක ගැලවුවට පස්සේ මේ හවුසින් එක. මේ තියෙන කොයිල් එක. ඉතින් ආමිචාර එක මෙතන ඇතුළේ තියෙනවා. මේ තියෙන ස්ටොක් ටැංකිය. මේක තමයි මේ ඩිස්චාර්ජ් ලයින් එක. මේ ස්ටොක් ටැංකියෙන් තමයි මේ ඩිස්චාර්ජ් ලයින් එක යන්නේ. මෙතන තමයි අපි කියන්නේ ගෑස් කට් පිස්ටන් ඒ සෙට් එක මෙතන තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොම්ප්‍රෙසර් එක ඔයාලට පේනවද? මෙන්න මේක 2500ට එන්නේ පීසර් එකට. ඉතින් මෙන්න මෙතන තමයි මේකේ අවුල තිබ්බේ. මේකේ ගෑස් ලීක් එකක් තිබ්බේ. අඬ ගහනවා. මේ ඊට පස්සේ ඒ අඬ ගහන එකත් හදලා ගෑස් ලීක් එකත් හදලා තියෙන්නේ. දැන් අවුලක් නැහැ. දැන් මේක හයි කරන්න තියෙන්නේ. හයි කරලා ඉවරලා ඔයාලට වීඩියෝ එකක් දාන්නම්.